ඔහු සිදත් වෙත්තමුණි. එහෙමත් නැත්නම් ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වීරයා. ඔහු තමයි ඇත්තටම ශ්‍රී ලංකා ක්‍රිකට් සිලෙක්ෂන් කමිටිය එකේ කටයුතු කරලා ඒ වගේම ඔහු එක්ස්කෝ එකේ එහෙම නැත්නම් විධායක සභාවේ කටයුතු කරා. මේ ආකාරයෙන් අත්දැකීම් බහුල ක්‍රීඩකෙක් වගේම පරිපාලකවරයෙක්. ඔහුගෙන් ඇත්තටම ශ්‍රී ලංකා කණ්ඩායමට වෙලා තියෙන්නේ මොනවද කියලා අද මම විමසීමක් කළා. ඇත්තටම අපි ඒ කාලේ කිව්වා ලෝඩ්ස් වීරයා කියලා. හැබැයි දැන් අද මේ පැවැත්වෙන එංගලන්ත සංචාරය දිහා බැලුවාම ශ්‍රී ලංකා කණ්ඩායමට ගැන ඒ වගේ දෙයක් කියන්න බෑ. මොකද වන් ඩේ සීරීස් එකත් ශ්‍රී ලංකාව පරාදයි. දැන් T20 සීරීස් එකත් පරාද වෙලා අද අවසන් මැච් එක. ඉතින් මේ ඇත්තටම ඔබතුමා ක්‍රීඩා කරන කාලේ සහ මේ ඇති වෙලා තියෙන තත්ත්වය ගැන ඔබතුමාට මොකද්ද කියන්න පුළුවන්? ක්‍රීඩාවේ හැබැයි දැන් ලොකු වෙනස්කම් වෙලා තියෙනවා. වන්ඩේ ක්‍රිකට් වලයි T20 ක්‍රිකට් වලයි මම දකින එක දෙයක් තමයි මට අපේ බැට්ස්මන්ලගේ තාක්ෂණය ගැන අඩුපාඩු පේනවා. ඒ කියන්නේ ඒගොල්ලොන් ස්පීඩ් මූව් කරන්නේ. ඒ කියන්නේ එකතැන හිටගෙන මේ ෂොට්ස් ගන්න හදන ඒක මට පේන ලොකු ප්‍රශ්නයක්. එතකොට දැන් ඔබතුමා කියන්නේ මේ තාක්ෂණයේ අඩුවක් නිසාද මේ විදිහට පෙරදෙන්නේ? ඒක ලොකු හේතුවක්. එතකොට දැන් අපි ගත්තොත් දැන් ඔබතුමා ආරම්භක පිටිකරුවෙක් විදිහට කටයුතු කරපු කෙනෙක්. ඒ වගේම ක්‍රිකට් සිලෙක්ෂන් වල හිටියා. ඒ වගේම එක්ස්කෝ එකේ එහෙම නැත්නම් විධායක කමිටුවේ හිටියා. මේ සියලුම දේවල් බලද්දී මේ වර්තමාන ක්‍රීඩකයෝ ඒ කියන්නේ අපි කියමු දැන් අපි ගත්තොතින් කුසල් ජනිත් පෙරේරා වගේ අය ප්‍රහාරාත්මක පිටිකරුවෝ විදිහට සැලකෙනවා. ඒ වගේම මහේස් පතිරණ වේගපන්දු යවන්නෙක් විදිහට සැලකෙනවා. හැබැයි මේ අයගෙන් අවශ්‍ය කුසල් මෙන්ඩිස් ඔහු ඇත්තටම දක්ෂ ක්‍රීඩකයෙක්. ඒ වගේම පැතුම් නිස්සංක මේ අයගෙන් ඇත්තටම මේ තරගාවලිය පුරාම අපිට පේන දේ තමයි කිසිම ක්‍රීඩකයෙක් දක්ෂතා අතරේ නැහැ. පන්දු යවන්නන්, පිටිකරුවන්, පන්දු රකින්න ඔක්කොම ෆේල්. මෙන්න මේකට හේතුව මොකද්ද? එක කාරණයක් තමයි දැන් කෝචර්ස්ලා ඉන්න පුළුවන්, මැනේජර්ලා ඉන්න පුළුවන් මොනවා හිටියත් ප්ලේයර් මැදට ගියාම ඒගොල්ලොන් කල්පනා කරලා ක්‍රීඩා කරන්න එපා. දැන් මම දැක්කා ඔය මැච් දෙකේ තුනේ සමහරක් වෙලාවට එක්කෙනෙක් 6ක් ගහනවා. ඊට පස්සේ අනිත් බෝලේ ආයි 6ක් ගහන්න හදනවා. ඔව්. ඉතින් එහෙම බැට් කරන්න බෑ. ප්ලෑන් කරලා බැට් කරන්න ඕනේ. ඔව්. ඒ කියන්නේ ටාගට් එකක් ඉතේ තියාගෙන ඒකට යන්නේ කොහොමද? මේ විදිය ප්ලෑන් එකක් තියෙන්න ඕන. නැත්නම් අමාරුයි මේ ක්‍රීඩාව සෙල්ලම් කරන්න. ඔව්. තව මේ විදිය දේවල් තමයි මම දකින්නේ. අපේ අනිත් ප්‍රශ්න ගැන මම නම් දැන් මේ අවස්ථාවේදී කතා කරන්න කැමති නෑ. නෑ අත්‍තරම මම කතා ක්‍රීඩාව ගැන තමයි ඕනේ. මොකද පරිපාලනය ගැන නෙමෙයි. අඩුපාඩු මත පේන්නේ මේ විදියට. දැන් ඒක තමයි. එතකොට මේ අපේ ක්‍රීඩකයන්ගේ මේ දුර්වලතා හඳුනාගෙන ඒ කරන්නේ ඒ කියන්නේ අපි පුහුණු කරුවෝ සහ තේරීම් කමිටුව කියලා දෙකක් තියෙනවා. මේ දුර්වලතා හඳුනාගෙන ක්‍රීඩකයෝ එහාට මෙහාට කරන එක. කියන්නේ හරි කෙනා තෝරගන්න එක සිදුවෙමින් තියෙනවද? මට අනිතන්නේ සාධාරණ නෑ ඒකට පිළිතුරක් දෙන්න. මොකද මම එච්චර ළඟින්ම ෆලෝ කරන්නේ නෑ. ඔව්. කියන්නේ මම නිකන් අර සමහරක් වෙලාවට අපි ක්‍රිටිසයිස් කරන්න පුළුවන් ටීම් එකක් හොඳට කරන්නේ නැතිකොට ඒකින් මම හිතන්නේ සාධාරණ නෑ කියලා මම මේ විදිය දෙයක් කිව්වොත්. දැන් ඔබතුමා හරියටම කියන්නේ ඒක ඉතින් සිලෙක්ටර්ස්ලාගේ අතේ තියෙන්නේ. සිලෙක්ටර්ස්ලායි පුහුණු කරුවෝ කෝචර්ස්ලායි මැනේජර්ස්ලා අතේ තමයි ඒක තියෙන්නේ. ඔව්. දැන් ඇත්තටම සිද්ධාර්ථ මහත්තයා මෙහෙමයි. දැන් ඇත්තටම මේ 2020 වර්ල්ඩ් කප් එක දැන් මේ සැරේ ලංකාවේ පැවැත්වෙනවා. හැබැයි ඊට පෙරහුරුවක් විදිහට තමයි මේ ආකාරයට මේ තරගාවලිය පැවැත්ුනේ. ඉතින් මේකෙන් පරාජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායමට 2020 ලෝක කුසලානය ගැන හිතන්න පුළුවන්ද? මේ ලිමිටඩ් ඕවර් ක්‍රිකට් වල හරි අමාරුයි ප්‍රෙඩික්ට් කරලා කියන්න මේකයි වෙන්නේ කියලා. අපිට එකම දේ අපිට ඉතින් කියන්න පුළුවන් කොහොම හරි මේ මැචස් වලින් මොකක් හරි අපේ ප්ලේයර්ස්ලා ඉගෙනගෙන
වර්ල්ඩ් කප් එකේ මේකට වඩා හොඳට ක්‍රීඩා කරයි කියලා අපිට ප්‍රාර්ථනා කරන්න පුළුවන්. එච්චර තමයි ඉතින් කරන්න තියෙන්නේ. දැන් ඔබතුමා ක්‍රීඩා කරන කාලේ සහ ඔබතුමා පරිපාලනයේ ඉන්න කාලේ ඒ තරම් ලොකුවට පුහුණුකරුවෝ හිටියේ නැහැ. දැන් ඉන්නවා පුහුණුකරුවෝ 8 දෙනෙක්. විදේශීය පුහුණුකරුවෝ සහ දේශීය පුහුණුකරුවෝ උපදේශකයෝ විදියට. මේ ආකාරයට පුහුණුකරුවම 8 දෙනෙක් යොදාගෙනත් ඇයි මේ දුර්වලතාවය පෙන්වන්නේ? මට ඒක නම් තේරෙන්නේ නැති දෙයක්. පුහුණුකරුවෝ වැඩි අර කීමනාවක් කියනවානේ. too many cooks spoil the soup කියලා. ඔව් හරියට හරි. වැඩි දෙනෙක් ඉන්නකොට එක දේවල් කියන්නේ ඒකත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ප්ලේයර්ස්ලට. ඔව්. ඉතින් මට ඒක තේරෙන්නේ නැහැ. ඒක ඉතින් බෝඩ් එකෙන් තමයි අහන්නේ. ඔව් සිදත් මහත්තයා මම මේ අවසාන වශයෙන් මම අහන්නේ. දැන් ඔබතුමාට පේනවද ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යන්න පුළුවන් නායකත්වයක් සහ පිතිකරුවන් සහ පන්දු යවන්නන් අපිට ඉන්නවද? දැන් ක්‍රීඩා කරන විදියට ටිකක් අමාරුයි වගේ තමයි පේන්නේ. ඔව්. හැබැයි ඉතින් අපිට ඉඳලා බලන්න වෙනවා. කියන්න බෑ මේ ලිමිටඩ් ඕවර් ක්‍රිකට් වල මොනවා වෙයිද කියලා. ඔව්. හැබැයි තව අපිට මේකට වඩා හොඳට ක්‍රීඩා කරන්න වෙනවා දිනන්න නම්. ඔව්. සෙමි ෆයිනල් එකට આવොත් මම හිතන්නේ අපිට සතුටු වෙන්න පුළුවන් ඊට පස්සේ ඕන දෙයක්. ඔව්. දැන් ඇත්තටම කුසල් මෙන්ඩිස් වගේ ක්‍රීඩකයෙක් ගත්තොත් ඉතාමත් තාක්ෂණය අතින් ඉතාමත් ඉහළව ඉන්නවා කියනවා. දැන් ඔබතුමා ආරම්භක ප්‍රතිකරුවෙක් කුසල් මෙන්ඩිසුත් ආරම්භක ප්‍රතිකරුවෙක්. ඇත්තටම මේ ක්‍රීඩකයාගේ දුර්වලතා මොනවද මෙයාට හදාගන්න තියෙන? නෑ මට පේන ලොකුම දුර්වලතාවය තමයි අර මානසික පැත්ත. ඒ කියන්නේ ඉනින් එකක් ප්ලෑන් කරනවා මදි. තව මං කිව්වා වගේ මං අපේ කෝචර්ස්ලාට කියලා තියෙනවා අපේ ෆීට් යූස් එක හරි මදි. ඒ කියන්නේ කකුල් පාවිච්චි වෙන්නේ දැන් ෆ්‍රන්ට් ෆුට් එකේ ගහනවා නම් ඔව්. ඔයා බලන්න හැම බැට්ස්මන්ම මිඩල් ස්ටම්ප් එකට එහාට කකුල ඉස්සරහට දාන්න බෑ. ෆ්‍රන්ට් ෆුට් එක ගහනකොට අඩියක් පක්කත් එළියට එන්නේ නැහැ. ඉතින් මේගොල්ලන්ට අර ෆ්‍රන්ට් ෆුට් බෑක් ෆුට් කියන ගේම් එක අමතක වෙලා එක තැනක ඉඳගෙන ගහන්න. දැන් ඇත්තම සිදත් මහත්තයා ඔබතුමා කියන විදිහට බෑක් ෆුට් එකයි ෆ්‍රන්ට් ෆුට් එකයි ගහන්න බැරි කෝචස්ලගේ වරදක් නිසාද? ඒක නම් ඉතින් කෝචස්ලත් ඒක හදන්න ඕන. ඔව්. හරි අවසාන වශයෙන් මට කියන්න දැන් ඒ කාලේ ඇත්තටම ඔබතුමා ඉන්නකොට ක්‍රීඩා කරන කාලේ ඒ වගේම පරිපාලනයේ ඉන්න කාලේ ඒ තරම්ම මං හිතන්නේ මුදල් ගැවසුනේ නැහැ ක්‍රීඩකයෝ අතේ. IPL අර ඒ CPL APL මේ BPL කියලා මොනවත් තිබුණේ නැහැ. බිග් බෑෂ් තිබුණෙත් නැහැ. දැන් මේ ක්‍රිකට් එක විකිනිලා තියෙන්නේ. ඉතින් ඒ තත්ත්වය තුලද මේ වගේ කණ්ඩායම් දුර්වලතාවයටපත් වෙන්නේ? ඒක හොඳ ප්‍රශ්නයක්. හැබැයි මට ඒකට උත්තර දෙන්න අමාරුයි. වෙන්න පුළුවන් වෙන්න නැති වෙන්න පුළුවන්. හැබැයි මුදල් පැත්තයි ක්‍රීඩකයන්ගේ දක්ෂතාවයයි දියුණු කරන එක පැති දෙකක්. ඔව්. ඉතින් මුදල් තියනවා කියලා ක්‍රීඩාවේ ක්‍රීඩකයන්ගේ ගේම් එකට බලපාන්න බෑනේ. ඒ කට්ටිය බලන්න ඕන ඒ කට්ටියගේ ගේම් එක මොකද්ද කොහොමද කෙල්ලම් කරන්නේ ඊට පස්සේ එතනින් ඉදිරියට යන්න. ඔව් අපේ කාලේ වගේ නේ දැන් ගොඩක් සල්ලි දිනවා ක්‍රීඩාවේ. හැබැයි ඒක ගැන අපිට ක්‍රීඩකයන්ට බනින්න බෑ. ඔව්. තව එකම එක ප්‍රශ්නයක් තියෙනවා සිදත් මහත්තයා. ඒක තමයි මේ තියෙන එල්ල වෙන එක චෝදනාවක්. මේ ක්‍රීඩකයන්ට මැනේජර්ස් නැත්තම් කළමනාකරුවෝ ඉන්නවා කියලා හැම ක්‍රීඩකයෙකුටම. ඉතින් ඒ කළමනාකරුවෝ උත්සාහ කරනවලු ඒ ක්‍රීඩකයා කණ්ඩායමට ඇතුල් කරන්න සහ ඔහුව තියාගන්න දිගටම. මෙන්න මේ ප්‍රශ්නේ ඔබතුමා දකින්නේ කොහොමද? මමත් ඕක ගැන අහලා තිනවා. මට හැබැයි කියන්න බෑ ඒක හරිද වැරදිද කියලා. හැබැයි එහෙම චෝදනා තිනවා නම් එහෙම ඉන්ෆ්ලුවෙන්සර්ස් බලපෑම් තිනවා නම් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒක හැබැයි ක්‍රිකට් බෝඩ් එකෙන් තමයි විසඳන්න ඕනේ. ඔව්. ඒක විසඳුම දෙන්න ඕනේ ක්‍රිකට් බෝඩ් එකෙන්. මමත් ඔයක දෙම අහලා තිනවා. ඔව්. ඒක ලොකු ප්‍රශ්නයක්. ප්ලේයර් මැනේජර්ස්ලා ටීම් එක ගැන හෝ ටීම් සිලෙක්ෂන් එක ගැන හෝ කිසිම දෙයකට සම්බන්ධ වෙන්න දෙන්න බෑ. ඒ කට්ටියලට තීරන්නේ අර කමර්ෂල් පැත්ත බලා ගන්න විතරයි. ඔව්. ඔබතුමාව සම්බන්ධ වෙනින් කිසි දෙයක් ළඟට වෙන්න දෙන්න බෑ කියලායි මං හිතන්නේ. ඔව්. ඔබතුමාට මම ඒ දීපු උත්තරේට තව පොඩි දෙයක් එකතු කරන්නම්. මම තේරීම් කමිටුවේ එක්ස්තරා සමාජිකයෙක් එක්ක කතා කරා. ඔහු කිව්වා ඔවුන්ට වඩා ඉහළ යම් තනතුරු දරන අය හරහා
මේ කළමනාකරුවෝ උත්සාහ කරනවා කියලා මේ ක්‍රීඩකයව ඇතුළට දාගන්න. මෙන්න මේ වගේ සිදුවීමකුත් සිදු වෙනවා කියලා ඔහු මට කිව්වා. මමත් ඕක අහලා තිනවා ඒක ඇත්තද බොරුද වැරදිද කියලා මට කියන්න බෑ. ඔව්. හැබැයි එහෙම වෙනවනම් අපේ ක්‍රීඩාව ඉවරයි.